Hello travelers, 2 days වලට පතාය යන්නයි යන්නේ. ජම්මායි වල වගේ vehicle rent out එකක් හොඳ තැනක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා බස් එක යන්න decide කරා. හොටෙල් එකේ ඉඳන් ළඟම බස් ස්ටේෂන් එකට කැබ් එකක් දාගෙන අපි ආවා පතාය යන්න. අපි හිටපු හොටෙල් එකෙන් අපේ ලොකු luggage තියාගත්තා. ඒ කියන්නේ තියාගන්න කැමති වුණා. ඒ නිසා අපිට මේ ගමන තවත් ලේසි වුණා. නැත්තම් ලොකු luggage අරගෙන හිටම හිට යන එක ලේසි වැඩක් නෙමෙයිනේ. පැය දෙකක විතර ගමනකින් පස්සේ පතාය වල අපි බැංකොක් වල ඉඳන් එන බස් නවත්තන ස්ටේෂන් එකේ බහැලා අපි හොටෙල් එකට කැබ් එකක් දාගත්තා. අපි හිටිය හොටෙල් එකේ නම තමයි East Jomtien Hotel. එතකොට අපි ඉඳලා හිටියේ Jomtien beach එක ළඟ. ඔෆ් සීසන් එකේ ගිය නිසා හොඳ රේට්ස් වල ලොකු හොඳ ලක්ෂරි හොටෙල්ස් ගන්න පුළුවන් වුණා. අපි ගිය දවසේ හවසම කරේ Jomtien beach එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා වටේ පොඩ්ඩක් ඇවිදලා රෑ අපි walking street එකට ගියා. ගිහින් බලමු වටපිටාව මොකද වෙන්නේ කියලා. හොටෙල් එකේ ඉඳන් Jomtien beach එකට මීටර 150ක් වගේ දුරක් තිබුණේ. මේ විදිහට පොඩි ස්ට්‍රීට් එකක් තියෙනවා. ඒ ස්ට්‍රීට් එකේ මැද දෙපැත්තේ හොටෙල්ස් දෙක තුනක්ම තියෙනවා. ඉතින් අපි ඇවිදගෙන ගිහිල්ලා බැලුවාම මේ Jomtien beach එක නම් මේ beach එකේ sand එක ලස්සනයි. ඒ වුණාට මට අපිට දැනුණ විදිහට වතුර නම් එච්චර පිරිසිදු නැහැ. අර ගඳයි. ඊට පස්සේ අපි මේකේ දෙපැත්තට පොඩ්ඩක් ඇවිද්දා. හරිම ලස්සනයි. beach vibe එකත් එක්ක තියෙන ගොඩාක් restaurants තියෙනවා. එතකොට වටේ enjoy කරන්න තැනුත් වෙන වෙනම හදලා තියෙනවා. ඔයාලා ගියොත් ඉතින් කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා. expenses පැත්තත් එක්ක තමයි depend වෙන්නේ. පතාය වල රෙඩ් ස්ට්‍රීට් එක නැත්නම් walking street එකට අපි ඇවිත් ආවා. වෙනස්ම vibe එකක් තියෙන්නේ. බලාගෙන යමු මොන වගේ තැනක්ද මේ කියලා. පතාය beach එකත් එක්කම තියෙන්නේ. beach එක නම් ගොඩක් enjoy කරන්න වෙලාවක් තිබුණේ නැහැ. රෑ හින්දා අපි එච්චර පැත්තට ගියෙත් නැහැ. walking street එකට ගිහිල්ලා අපි එතන Indian restaurant එකකින් Indian dinner එකක් අරගෙන ආපහු hotel එකට ගියා. මේ ගේම් එක නම් හරි ෆන් වගේ. මම කලින් වීඩියෝස් වල දැකලා තියෙනවා මෙයාලව වතුර ගොඩක් උඩට වැටෙනවා. මේ දෙන්න නම් වතුරට මේ වැටුනේ. Thai baht 100ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් 1000ක් වගේ. මම බෝල 3ක් විතර දෙනවා ඒක ට්‍රයල් එකකට. තනිපංගලම යන අයට නම් ඉතින් ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා ඉන්විටේෂන් ලැබෙනවා. අපි දිහාට නම් ඉතින් කවුරුත් ආවේ නැහැ. මේ රටේ ඔෆ් සීසන් එක කියන්නේ රස්නේ වැඩි කාලයක්. දවල්ට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක විතර දැනෙනවා. රැට උනත් ඉතින් රස්නේ නම් අඩුවක් වෙන්නේ නැහැ. ගොඩාක් තිබහයි. කස්ටමර් ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න ඉන්දියන්ස්ලගේ ක්ලබ් වල තිබුණ එක එක විදිහේ අයිටම්ස් තමයි මේ. පාරෙන් අනෙත් පැත්තේ තිබුණේ රෂියන් ක්ලබ් එකක්. එතනත් ඉස්සරහා මේ රෂියන් ගර්ල්ස්ලා වගේ ඩාන්ස් කරා. ඒ වුණාට ඒ පැත්තට වීඩියෝ එක වැඩි අල්ලන්න ගියේ නෑ. ඔයාලත් මතක තියාගන්න ගිහිල්ලා වීඩියෝ කරනකොට එක්කෙනෙක්ව ફોකස් කරලා වීඩියෝ කරන්න යන්න එපා. එතන බොඩිගාඩ්ස්ලා ඉන්නවා. පතාය වල අපේ දෙවැනි දවස පටන් ගත්තේ මේ විදිහට. අපි උදේම ගියා Sanctuary of Truth බලන්න. Sanctuary of Truth එකේ ටිකට් එක රුපියල් 5000ක් විතර වෙනවා. Thai baht 500යි. එතකොට වැඩ කරන සයිට් එකකට යන හින්දා මේ විදිහට හෙල්මට්ස් දෙනවා. මෙතන තියෙන ස්ටැචු එක නම් අපිට ටිකක් දැකලා පුරුදුයි. නමුත් මං හෙව්වහම ඉස්රමුණියේ පෙම්ලිවල ගෙන් කිසිම ඉන්ස්පිරේෂන් එකක් මේකට ලැබිලා නැහැ කියලා තමයි කිව්වේ. එතකොට අපිට එතනින් එන්ට්‍රන්ස් එක ගන්න තියෙන්නේ තාමත් වැඩ කරගෙන යන වැඩපලක් මැද්දෙන්. ඒකත් ලොකු එක්ස්පීරියන්ස් එකක්. මෙයාලගේ අපිට ගයිඩ් එක කෙනෙක් ගන්න පුළුවන්. ඒ ගයිඩ් කියලා දෙනවා මේ එක කැටයමක්වත් බිත්තිවල ගිහිල්ලා එල්ලන්න ඇන පාවිච්චි කරන්නේ නැහැ. යාලා විශේෂ වුණ ලී කැටයන් වල ලොක් 4 වර්ගයක් පාවිච්චි කරනවා. ඒ 4 වර්ග ඔතන ඉස්සරහදී හොඳට කියලා දෙනවා. ඒ වයින් තමයි මේ දෙවිවරු දේව දූතයෝ
ඔක්කොමලා අර ලී මියුසියම් එකේ බිත්තිවලට අල්ලලා තියෙන්නේ. මෙතන හදලා තියෙනවා මියුසියම් එකේ පොඩි ස්ට්‍රක්චර් එක. මේක තමයි අපි එන්ටර් වෙනකොටම අපිට පේන මියුසියම් එකේ වීව් එක. බීච් එකත් එක්කම තියෙන්නේ හරිම ලස්සනයි. ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ කැටයම්ද මෙයාලා ළඟ තියෙන්නේ කියලා. තායි සංස්කෘතිය හින්දු සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙලා යන නිසා මෙයාලා ගොඩක් දේවදූතයෝ එතකොට බුදුහාමුදුරුවන්ගේ කැටයම් වගේ දේවල් තමයි ඇතුලේ ගොඩක් හදලා තිබුණේ. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ සහ අපේ පරණ රහතුන් වහන්සේලාගේ කියලා නම් කරපු යම්කිසි ධාතුන් වර්ගයකුත් මේ මියුසියම් එක මැද විශේෂ කුටීරයක් තුළ තියලා තිබුණා. ඒ වගේම තමයි මෙයාලගේ හැම ස්ටැචුව එකකටම මෙයාලා දුන්න අර්ථයක් තියෙනවා. සුළඟට අධිපති දෙවියන්, එතකොට පොළවට අධිපති දෙවියන්, වතුරට අධිපති දෙවියන්, ඊරට අධිපති දෙවියන්. ඒ කියන්නේ ඊට පස්සේ මෙයා අපිට ගයිඩ් කියලා දෙනවා. අපි කියන්නේ අපේ ශරීරය කියන්නේ පොළවෙම මේ හතරෙම කොටසක්. ඒ නිසා ඒ හතරෙන් අපි නැගීගෙන ආවහම ඒ හතරට අපි කොයි විදිහටද ගෞරව කරන්න ඕනි කියලා එයා ඉතින් යාළගේ භාෂාවෙන් ලස්සනට කියනවා. මෙතන තිබුණේ එලිවේටර් එක නම් වැඩ කරන්නේ නැහැ. ඒක කැටයමක් විතරයි. හැම මූණකම හැම ඉරියව්වකකම දෙයක් නිරූපණය වෙන විදිහට තමයි යාලා හදලා තියෙන. ඒක අනිත් එක යාලා ලස්සනට කියනවා. මෙහෙමයි කියලා. වටේ ඇවිදගෙන යනකොට ඉතින් ගොඩක් යාලා 5000කුත් අරගෙන හිතනවා කුඩයක් එහෙමත් දෙනවා. ගෙදර ගෙන්න නම් දෙන්නේ නැහැ. මෙතන ඉඳන් ඉස්සරහට ගොඩක් දේවල් විස්තර කරන්න නම් මම දක්ෂ නැහැ. ඒ හින්දා වීඩියෝ එක එන්ජොයි කරන ගමන් කැටයම් නරඹන්න ඔයාලට ආරාධනා කරනවා. පතාය වලට අපි දාගෙන තිබ්බ අයිටනරි ලිස්ට් එක ඔය විදිහට ඉවර කරලා අපි බස් ස්ටේෂන් එකට ආවා. අපි රෑ 8 විතර වෙද්දී බැංකොක් වලට ඇවිල්ලා එදා රෑම අපි චයිනා ටවුන් ගියා. ඒ ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. පතාය වල කරන්න තියෙන දේවල් තව ඕන තරම් තියෙනවා. ෆ්ලවර් ගාඩන් එකක් තියෙනවා. එතකොට ටර්මිනල් 21 වගේ shopping malls, parasailing, tiger park, එතකොට sea walking වගේ දේවල්. ඉතින් ඔයාලගේ අයිටනරි ලිස්ට් එකත් ඉතින් හොඳ විදිහකට ප්ලෑන් කරගන්න. Thank you. Bye.